ඔන්න දුවේ පුතේ අදත් ස්ටෝරි බෑග් වලින් ලස්සන කතාවක් තුල පුතාලට අරගෙන ඇවිත් තියෙනවා. මේ කතාව පූස් යාළුවෝ දෙන්නෙක් ගැනයි. එක පූසෙක්ගේ නම තමයි බන්ටි. අනිත් පූසක්ගේ නම තමයි බින්දු. ඔන්න දවසක් මේ යාළුවෝ දෙන්න පාරේ ඇවිදගෙන යනකොට චීස් කෑල්ලක් දකිනවා. මේක දැකපු මේ පූස් යාළුවෝ දෙන්න චීස් කෑල්ල බෙදා ගන්න මෙන්න මේ විදිහට රණ්ඩු කරනවා. මෙන්න මේ විදිහට මේ දෙන්න චීස් කෑල්ල බෙදා ගන්න බැරුව රණ්ඩු කරන්න ගත්තා. ටික වෙලාවක් ගියාට පස්සේ දෙන්නම මෙන්න මේ විදිහට එකඟතාවයකට ආවා. හරි, අපි මේ චීස් කෑල්ල බෙදා ගන්න විදිහ බඳුරු හාමිගෙන් අහමු. එයා අපිට උදව් කරයි. ඔන්න ඉතින් දෙන්නම එකඟ වෙලා වඳුරු හාමිව හම්බ වෙන්න ගියා. ඉතින් දුවේ පුතේ චීස් කෑල්ල දැකපු වඳුරු හාමිට මේක කන්න ආසාවක් ඇති වුණා. වඳුරු හාමි, මේ චීස් කෑල්ල ඉස්සෙල්ලාම දැක්කේ මම. ඒක නිසා ඒක අයිති මට. එහෙම නේද? නෑ වඳුරු හාමි, ඒක ඉස්සෙල්ලාම දැක්කේ මම. ඒක නිසා ඒක අයිති වෙන්න ඕන මට. හරි. දෙන්නම කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මම ඔය දෙන්නට මේක සමානව බෙදලා දෙන්න. මට දෙන්නකෝ චීස් කෑල්ල. ඔන්න ඊට පස්සේ වඳුරු හාමි චීස් කෑල්ල කොටස් දෙකකට කඩලා එයා ගාව තිබුණු තරාදිය තැටි දෙකට දැම්මා. ඔතම එක පැත්තක තැටියක් බර වැඩි වෙලා පල්ලෙහාට ගියා. ඊට පස්සේ වඳුරු හාමි කරේ මේ පහලට ගියපු තැටියේ උඩ තිබිච්ච චීස් කෑල්ලෙන් කොටසක් කෑවා. ඔන්න එතකොටම එහා පැත්තේ තැටියේ තිබ්බ චීස් කෑල්ල බර වැඩි වෙලා ඒ තැටිය යටට යන්න ගත්තා. ඊට පස්සේ වඳුරු හාමි ඒ පැත්තේ තිබ්බ චීස් කෑල්ලෙනුත් කොටසක් කෑවා. මෙහෙම දෙපැත්තට මාරුවෙන් මාරුව බර වැඩි වෙච්ච නිසා කොටසින් කොටස දෙපැත්තෙම තියෙන චීස් කෑලි වලින් කන්න ගත්තා වඳුරු හාමි. අවසානයේ දෙපැත්තටම ඉතුරු වුණේ චූටි චීස් කෑලි දෙකක්. ඉතින් අවසානයේ බන්ටිටයි බින්දුටයි තේරුම් ගියා වඳුරු හාමි එයාලට කරලා තියෙන දේ. අන්තිමට මේ චීස් කෑලි දෙකත් කන්නේ නැතුව කේන්තියෙන් ඒ දෙන්න පිටත් වෙලා ගියා.